තෙරුවන් සරණින් සුබ උදෑසනක් වේවා. අද හැමෝම බලන්න ඇති වෙනදානම් හාමුදුරු පුටුවේ ඉඳගෙන තමයි අනුශාසනාව කරන්නේ. අද උඩට වැඩි මොකද කියලා විශේෂයෙන් හැමෝම විනා වුණා. කමන්නේ. ඊට කරුණු ගොඩාක් තියෙනවා මතක් කරන්න. පළමුවෙන් පිළිගැනීම සිද්ධ කරන්න මේ අවස්ථාව කරගන්නවා. විශේෂයෙන් අපේ දහම් පාසලේ අද 2025 වසරේ දූ දරුවන්ගේ කුසලතාවයන් නැගීම සඳහා සිද්ධ කරනු ලබන පුංචි උත්සව සභාවයි මේ විදිහට දිගහැරෙන්නට කටයුතු වෙන්නේ. ඒ සඳහා මේ අවස්ථාවට සම්බන්ධ වෙන අපේ ග්‍රාම නිලධාරීතුමන් අපුආරච්චි මහත්මයන් බොහොම කරුණාවෙන් පිළිගන්න අවස්ථාව කරගන්නවා. ඒ වගේම අපේ දහම් පාසල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයත් බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවත් සහ සම්බන්ධ කරමින් අපේ අවශ්‍යතාවයන් සපුරාලන්නට නායකත්වය ලබා දෙන අපේ සමායෝජන නිලධාරී වරුන් දෙපළ මේ අවස්ථාවේ බොහොම කරුණාවෙන් පිළිගන්න අවස්ථාවක් කරගන්නවා. ඒ වගේම මේ අවස්ථාවට සම්බන්ධ වෙන දෙමාපියනි, දහම් පාසල් දූ දරුවනි, අනිකුත් හැම දෙනාගෙන් අවසර. පන්සලේ හාමුදුරුවෝ හැටියට බොහොම සතුටටපත් වෙනවා. මොකද ගිය අවුරුද්ද පුරාවට අපේ දහම් පාසලේ දරුවන්ගේ දහම් දැනුවන තුලින් ඒ ළමයි දක්වපු දක්ෂතාවයන් අගය කරලා දෙමාපියන්ට දැක හඳුනා ගන්න සමාජයට වැඩ ඇති දරු පිරිසක් බවට පත් කරන්න මේ අවස්ථාව කරගන්න කටයුතු කළේ. විශේෂයෙන් මම කරුණු කීපයක් මතක් කරන්න ඕනේ. ගිය අවුරුද්දේ අපි පුංචි වැඩසටහන් ටිකක් කළේ. ඒ පෙරහුරුවක් අරගෙන මේ අවුරුද්ද පුරාවටම අපි මාසිකට එක වැඩසටහනක් සූදානම් කරගෙන තියෙනවා. මොකද මේ කතාව කියනකොට මා ගැන වරදවා හිතයි දන්නේ. මං අවුරුදු ගාණක් ඉඳලා කියන්නේ දහම් පාසල තවත් පාසල් පද්ධතියක් නොවිය යුතුයි කියලා. පොත්පත් ඕනේ නැහැ, විභාග ඕනේ නැහැ. ළමයිට ප්‍රායෝගික පැත්ත අපි මේ තුලින් ලබා දෙන්න ඕනේ කියලා මම නම් ගම තුල අම්මා අප්පච්චිලාට මතක් කළේ. සමායෝජික නිලධාරීවරු දෙපළ අද තමයි මම හිතන්නේ මේක දන්නේ. ළමයිට දහම් පාසල පන්සලේ තියෙන දහම් පාසලක් විය යුතුයි. තවත් පාසලක් බවට පත් නොවිය යුතුයි කියන සංකල්පය මම මේ අවස්ථාවේ සිහිපත් කරනවා. අන්නේ සංකල්පයේ පදනම් කරගෙන ළමයිගේ හැකියාවන් කුසලතාවයන් වැඩි දියුණු කරන්නට අවස්ථාවන් අපි සකසන්නට ඕනේ, සූදානම් කරන්නට ඕනේ. මම දකින දෙයක් තමයි අද වර්තමාන තරුණ දෙමාපියෝ බොහෝ අභියෝගයකට පත් වෙලා තියෙනවා. පන්සලේ හාමුදුරුවන් හැටියට මාත් එක්ක ඇවිල්ලා දෙමාපියෝ හඬමින් වැළපෙමින් විලාප දීමින් අනේ මගේ දරුවෝ මේ විදිහයි හරි අපහසුකාරී නොරිසුම්ශීලී කියන කාරණය සිහිපත් කරමින් කරුණු පැහැදිලි කරනවා. ඒ අම්මා අප්පච්චිගේ දූ දරුවන් දැන් හැදිලා ඉවරයි. ආපස්සට හරවන්න ටිකක් අමාරුයි. ඒ නිසා අන්නේ කාරණය මං පෙරහුරුවක් කරගත්තු අවස්ථාවක් හැටියට ඉදිරි පරපුර නිවැරදිව ගොඩනගන්න ඕනේ කියන හැඟීමෙන් කල්පනා කළා. අධ්‍යාපන විද්‍යාව ඉගෙනගත්තු කෙනෙක් හැටියට ඒ සඳහන් වෙනවා මහත්මා ගාන්ධිතුමන්ගේ සංකල්පයක් 3H කියන සංකල්පය ඔළුවත් අත් දෙකත් හදවතත් දරුවන්ගේ හදන්න ඕනේ කියලා. අද අපේ අම්මලා තාත්තලා ඔළුව විතරයි හදන්නේ. බාහිර පන්ති යවනවා, පොත්පත් වලට හිර කරනවා. මම දන්නේ ලතුරු පාසල් වියේ ඉඳලා පාන්දර එළිවෙච්ච යාම ඉඳලා අමතර පන්ති වලට යවලා දරුවන්ගේ ඔළුව හදන්න කටයුතු කරනවා. හැබැයි මේ දෙමාපියෝ ඒ දරුවන්ගේ හදවත හැදුවේ නැහැ. ඒ වගේම අත් දෙක හැදුවේ නැහැ. ඒ අත් දෙකත් හදවතත් නැති දරුවන්ට ඔළුවට තාක්ෂණික දැනුම, විද්‍යාත්මක දැනුම, වෙනත් දැනුම් සම්භාරයන් දුන්නට ඒව ප්‍රායෝගිකකරණය කරන්නට අවබෝධයක් නැහැ.
ඒ නිසා ඒ ළමයි විකෘතිමත් භාවයට පත් වෙලා. දැන් පොත්පත් අයින් කරාම කොහොමද ළමයි ඉගෙන ගන්න කියලා අහනවනේ. නේද? පොත්පත් අයින් කරාම කොහොමද ළමයි ඉගෙන ගන්න? එතකොට ප්‍රායෝගික කුසලතාවයන් ඉදිරිපත් කරලා ළමයිට දැනුමක් තියෙන්න ඕනේ. ඒ දැනුම සමාජගත කරන්න හැකියාවන් ඇති කරගන්න ළමයි ගාව දැනුම හොයන්න ඕනේ. එතකොට ළමයි කවදාකවත් තැනක ගිහිලා සවුත් වෙන්න කැමති නැහැ. ඒ ළමයි එක පළවෙනි සැරේ අසාර්ථක වෙනකොට දෙවෙනි සැරේ අසාර්ථකතාවයේ මගහරවා ගන්න තොරතුරු හොයනවා. පොත් කියවනවා, තාක්ෂණික දැනුම හොයනවා. ඒ අවශ්‍ය පසුබිම තමන්ට අවශ්‍ය කරන පෝෂණය, දැනුම් පෝෂණය එකතු කර ගන්නවා. ඒ පෝෂණයන් අර තමන්ට වැරදිච්ච තැනත් එක්ක සංසන්දනය කරලා ඔළුවක් හදාගෙන, හදවතත් හදාගෙන, අත් දෙකත් ක්‍රියාත්මක කරලා සමාජයට වැඩ ඇති දරුවෙක් හැටියට නිර්මාණය වෙනවා. ඒ නිසා අන්නේ කාරණේ අපි හොඳින් දකින්න ඕනේ. ඒ පළමු පියවරක් හැටියට මේ අවුරුද්දේ අපි ජනවාරියේ ගිය අවුරුද්දේ දරුවෝ දක්වපු දක්ෂතාවයන් එලි දක්වන අවස්ථාවක් කරගත්තා. ඒ එලි දක්වන අවස්ථාවේ පළවෙනි පියවර හැටියට අපේ මාධ්‍ය ඒකකයක් නිර්මාණය කරලා ඒ මාධ්‍ය ඒකකයෙන් අවශ්‍ය කරන දැනුම ආකල්ප කුසලතාවයන් සංවර්ධනය කරන්න කටයුතු ක්‍රියාත්මක කරනවා. ඉතින් ඊට පස්සේ අපේ දහම් පාසලේ මොන හරි දෙයක් වෙනවා නම් සෑම උදේ ඉරිදා දවසකම පැය භාගයක් පුංචි මාධ්‍ය වැඩසටහනක් අදත් දියත් තුනක් ළමයි දෙන්නෙක් දාලා පුංචි ස්ටුඩියෝ එකක් වගේ හදලා අපිට තියෙන පහසුකම් එක්ක හදලා පොඩි මාධ්‍ය වැඩසටහනක් ඉදිරිපත් කළා. ඒ වගේම උදේ පන්සිල් සමාදන් වෙන එක, ඒ වගේම දහම් පාසල් වැඩසටහන් අපේ දහම් පාසල් නමින් පුංචි එපි නාලිකාවක් තියෙනවා. ඒකේ දාලා ළමයිගේ හැකියාවන් කුසලතාවයන් ක්‍රියාත්මක කරන්න කටයුතු කරනවා. ඉතින් ඊට පස්සේ දැන් අද දවස් පුරාම මේ මාධ්‍ය වැඩසටහනක් හැටියට මේ දරුවෝ යොදවලා තියෙනවා. ඒ නිසා ආයේ කවුරුත් ඕනේ වීඩියෝ කරමින් වෙන අමතර මේ ෆෝන් ඉදිරි අල්ලගෙන දඟලන්න ඕනේ. ඒ දරුවාට අවස්ථාව දෙමු අපි. එතකොට ඒ දරුවාගේ හැකියාව අපි අගය කරන්න යාගේ තොරතුරු අරගමු. ඔව් කට්ටියට ඕන නම් ඒ වීඩියෝ පාටි ගන්න ඕන නම් අපේ දහම් පාසල් ඒකකේ තියෙන ඒ අවස්ථා ස්ථානට ගිහිල්ලා නැත්නම් ඒ තාක්ෂණික ස්ථානට ගිහිල්ලා Facebook එකකට ගිහිල්ලා තොරතුරු ගමු. එතකොට ඒ ළමයාත් ඇගීමටපත් වෙනවා. ඒ ළමයාගේ කුසලතාවයක් වැඩි දියුණු වෙනවා. ඒ වගේම හෙට දවසට අවශ්‍ය සම්පතක් අපේ ගම තුල නිර්මාණය වෙනවා. දැන් පාසලකට ගියොත් එහෙම පාසලේ ළමයි 1000ක් 2000ක් ඉන්නවා. එතකොට තාම අතලොස්සයි ඒ ළමයෙක් මේ වගේ අවස්ථාවකට තේරෙන්නේ. බොහෝ තරගයක් තියෙනවා. අපේ දහම් පාසලේ ළමයි 200ක් ඉන්නේ. ඒ 200න් ගමේ දරුවෝ ඉන්නේ. ගමේ දරුවන්ට වැඩි අවස්ථාවක් දෙන්න පුළුවන්. වැඩි ඉඩකඩක් දෙන්න පුළුවන්. එතකොට ඒ දරුවන්ගේ හැකියාවන් වැඩි දියුණු කරගන්න අපිට අවස්ථාව තියෙනවා. ඉතින් ඒ නිසා මේ කියන කාරණාවන් අපි හොඳින් දකින්න ඕනේ. ඒ නිසා අද දවස අපි මේ අවුරුද්දේ බොහෝ වැඩ කටයුතු සූදානම් කරන් තියෙනවා. දෙමාපියන්ගේ සහයෝගය අවශ්‍යයි. පහුගිය දවසක අපි රැස්වීමක් තිබ්බා. එදා නම් බොහොම කලකිරීමටත්පත් වුණා පන්සලේ හාමුදුරුවෝ හැටියට. මොකද ගුරුවරු හැටියට දවසට එක දවසක් වරුවක් ඇවිල්ලා මේ දහම් පන්සලේ කාල ගත කරනවා. එතකොට දරුවන්ගේ දැනුම වැඩි කරන්න ඕකේ තියෙන හැකියාව උපරිම යොදවලා කටයුතු කරනවා. මහා ප්‍රඥාණය අපේ දහම් පාසල. ඉතින් ගමේ ඉන්න සම්පත් තමයි තියෙන්නේ. ඒ ගුරුවරු අග යන්න අනේ මාල් ටීචර් අනිත් ගුරු මණ්ඩලේ හැමෝම එකතු වෙලා අනේ සතියක දවසක් ඇවිල්ලා අපේ දරුවෝ වෙනුවෙන් කාලය ගත කරනවා ඒකට ස්තුතියි කියලා කියන්නේ දෙමාපියෙක් හැටියට. එතකොට මොන වගේ තත්ත්වයක්ද? ඒ නිසා ඒ ඇයිද? හිත හැදිලා නැහැ, හදවත හැදිලා නැහැ. තව කෙනෙකුට නිහතමානීව ආචාර කරනවා. ඉතින් මේ කියන කාරණාවන් අපි හොඳින් කල්පනාවට ගන්න. ඉතින් දහම් පාසලේ පන්සලේ තියෙන කටයුතු වලට දරුවන්ට දෙමාපියොත් එකතු වෙලා සහයෝගය දක්වමින් දරුවන්ගේ කුසලතාවයන්, ආකල්පයන්, හැකියාවන් වැඩි දියුණු කරගන්න ඔබත් අත්වල වැද ගන්න. පාසල් යවනවා වගේම බාහිර පන්තියට යවනවා වගේම දහම් පාසලේ දරුවෝ යොමු කරන්න උත්සාහ දරන්න. ඉතින් කොච්චර රජයේ පැත්තෙන් නීති රෙගුලාසි ගෙනාවත් ඒවා ක්‍රියාත්මක කරන්න ගියම අමාරුයි. හැබැයි ක්‍රියාත්මක කරන්න අපි දෙමාපියෝ හැටියට බැඳී ඉන්නවා නම් ගැටලුවක් නැහැ. දෙමාපියෝ බලාපොරොත්තුව නැනවත් දරු පිරිසක් විතරයි, ගුණවත් දරු පිරිසක් නැහැ. ඒ ගුණය පැත්තක දාලා නැනේ හොයාගෙන ගියපුවාම නැනවත් භාවගාන් ගියාම ඒකේ ප්‍රතිපාකත්
අවසානයේ දෙමාපියන් වෙන්නේ අත්විඳින දෙමාපියන් තමයි අත්විඳින්නේ. ඒ නිසා ඒ ගැන අවධානය යොමු කරන්න කියලා මම බොහොම කරුණාවෙන් මේ වෙලාවේ මතක් කරනවා. ඉතින් අනුශාසනාවක් හැටියට බොහෝ කාලයක් ගන්න බලාපොරොත්තු වෙන්නේ. මොකද අපිට පැය 3යි තියෙන්නේ. වැඩ ගොඩාක් තියෙනවා. දරුවන්ගේ වැඩ තියෙන්නේ අපේ වැඩ නෙවෙයි. නිසා මේක දරුවන්ට යොමු කරපු කාලයක් හැටියට අවස්ථාව කරගන්නු. ඒ නිසා ඔබට මේ වෙලාවේ මම ආරාධනා කරනවා පන්සලේ හාමුදුරුවෝ හැටියට ගමේ හාමුදුරුවෝ හැටියට අපේ හෙට දවසේ ගම හෙට දවසේ දරු පරපුර සත්පුරුෂ බෝසත් නැනවත් වගේම ගුණවත් හදවත හැදුණු දෑත නිර්මාණය වෙච්ච දරු පිරිසක් හදන්නට අත්වැල් බැඳගමු. ඒ වෙනුවෙන් දෙමාපියනි ඔබේ සහයෝගයේ එකමුතු අත්වැල් බැඳ ගැනීම අවශ්‍යයි. දහම් පාසලේ ගුරුවරුන්ටවත් පන්සලේ හාමුදුරුවන්ටවත් ඒ වගේම ගාමසේවක මහත්තයාටවත් මේ අපේ සමාජ නිලධාරීවරුන්ටවත් රාජතන්ත්‍රයකවත් සිද්ධ කරන්න බැහැ. ඉතින් ඒ ගැනත් මම අවධානය යොමු කරනවා. දැන් දේශපාලන තන්ත්‍රයන් මාරු කරාට වැඩක් නැහැ. ඉසිර මාරු කොට්ටේ මාරු කරනවා වගේ තමයි. මොකද අපි හැදුන්නේ නැත්නම් එයාලා වැඩක් නැහැ. එයාලා වැඩක් නැහැ. ඒ නිසා අපි හැදුවා. ඒ නිසා ඒ වෙනුවෙන් හැමෝම අත්හැර ගන්න එකතු වෙන්න කියලා නැවතත් සිහිපත් කරමින් මේ අවස්ථාව හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. පැමිණි ග්‍රාම නිලධාරීතුමන්, සමාජ නිලධාරීවරුන් දෙපළ ඇතුළු කොටගත් දෙමාපියන්, ඒ වගේම අනිකුත් හැම දිනාම මේ වෙලාවේ පන්සලේ හාමුදුරුවන් හැටියට නැවතත් කරුණාවෙන් පිළි අරගනිමින් මම මේ වෙනවා හැම දිනාටම තෙරුවන් සරණයි.